ශාලාම හිටියේ නෑ. එදා ගෙදර මට බස් එකෙන් බහලා ලියුම් කරලා දීලා ගියා ඇඩ්‍රස් එක මේ. ඒ කාලේ තමයි හම්බ වුනේ මැනින්ජල් ගොඩක්. එහෙම පටන් ගත්ත ෆැක්ටරිය අද වෙනකොට ගොඩක් දියුණු වෙලා තියෙනවනේ මැඩම්. මැඩම්ට ඒක ගැන මොකද හිතෙන්නේ? ඒක ඉතින් හොඳයි. ඉතින් පුතා දැන් තවත් දියුණු කළා. ඉතින් සාරාරි සතුටුයි ඒවත්. කොච්චර වයි යනවනේ පිටරට ඉතින් ජපාන් ඇමරිකාව මේ යනවනේ අවතන. මට ඉතින් දැන් මතක් වෙනකොටත් හරි හිතට අමාරුයි. ඉතින් මොනව කරන්නේ? ඉතින් ඔහොම තමයි ජීවිතේ කියන්නේ. හෙලෝ ටීලවස්. අද ටීටෝක් ඇට් වාඩිය අපේ දෙවැනි එපිසෝඩ් එකෙන් අපි සුවිශේෂී පුද්ගලයෙක්ව අපේ කතා බහට එක් කරගෙන තියෙනවා. ලුම්බිනි සන්නාමේ නිර්මාතෘ ගරු දයාපාල ජයවර්ධන මැතිතුමන්ගේ ආදරණීය බිරිඳ ඒ වගේම වත්මන් කළමනාකාර අධ්‍යක්ෂතුමන්ගේ ආදරණීය මෑණියන් අද අපිත් එක්ක කතා බහට එකතු වෙලා ඉන්නවා. මේරිය අබේවික්‍රම ගුණවර්ධන මැතිණිය සාදරයෙන් පිළිගන්නවා අද අපේ කතා බහට. ඉතින් මැඩම් අපි මුලින්ම කැමතියි දැනගන්න දැන් මැඩම්ට වයස කීයක් වෙනවද කියලා? අවුරුදු 85ක් වෙනවා. අවුරුදු 85ක් වෙනවා. එතකොට මැඩම් ලුම්බිනියත් එක්ක සම්බන්ධ වෙන්නේ කොයි කාලෙද? දැන් මං හිතන්නේ අවුරුදු 50ක් විතර ඇති. එතකොට මැඩම්ගේ උපංගමත් මෙහෙම පිටවැද්දට. මැඩම් පිටබැද්දරනේ. අපි කැමතියි මැඩම් දයාපාල සර්ව මැඩම්ට හම්බුණු විදිය ගැන ටිකක් දැනගන්න. කතා කොල්ලා ඉතින් මේ කපකමක් වගේ කතා කොල්ලා ඉතින් මම බලන්න ආවා. ඇවිල්ලා ඉතින් කැමති වුණා. එකපාරට ඉතින් කැමති වුණා. ප්‍රශ්නයක් උනේ නැහැ ඉතින්. ඒ කාලේ කොහොමද මැඩම් ඉතින් ජීවිතේ ගත වුනේ? ශාලාවෙත් එක්ක ඉන්න කාලේ ඉතින් මම ශාලාවේ පාර ග්‍රාම සේවක වුණා. ග්‍රාම සේවක වෙලා වානගලට මාරුපත් වීමක් හම්බ. ඒ ගිහින් ඉතින් මම ශාලාවේ අපි දෙන්න ක්වාටර්ස් එකක් අරගෙන ඒ ශාලාවේ ඉතින් මේ ඩීආර් ඔෆිස් එකට එනකොට ඉතින් මට බයිසිකලෙන් එන්න කියනවා. මම ඉතින් බයිසිකලෙන් එන්නේ මම පයින් තමයි ශාලාවේ ඉතින් බයිසිකලේ දාලු කරන් එනවා මාත් එක්ක. මැඩම් එක පයින් යනවා බයිසිකලෙත්. මම ඇවිල්ලා ඒ සැරේ ගෙදර ඉන්නවා. ශාලාවිලයි මා ගෙදර ඉන්නවා. අලපලාදට කරනවා. මං ඒරෝලුයි මම චෝලයි තේරම වැඩ කරගන්නවා. ගෙදර වැඩ ඔක්කොම මැඩම් කරගන්නවා. ඔව් එක්කෙනෙක් ඉන්නවා නවත්තගෙන යත් ඉතින් උදව් වෙනවා. ඒරෝලු හිටගෙන ඒ වැඩ මං කරගන්නවා තනියම. ඒ කාලේ මං ඉතින් නිකන් එන්නේ නැහැ වැඩ කරනවා නිතරම ඉතින්. ඒ පැත්ත කට්ටියත් ඉතින් මට හරි ආදරේ. එහෙම තමයි ඉතින් ජීවිතේ ගෙවුනේ. එතකොට මැඩම් බානගල කොච්චර කාලයක් වගේ හිටියද? බානගල හිටියේ අවුරුදු 12ක් විතර මතකත් නැහැ මට එච්චර. එහෙ ඉඳලා තමයි මොරෝකට ආවේ පාරක්. බානගලින් මොරෝකට නේ? ඔව් මොරෝක ගියක් අපේ මේ ගියක් අරගෙන සල්ලි වලට එහාට අපේ චූටි දුවේම හම්බ වුණා පස්. ලොකු දුවේ අනිත් දුවේ දෙන්න හිටියා එතකොට. බානගල ඉද්දි තමයි හම්බුනේ. බානගල ඉද්දි තමයි දෙවෙනි දුවත් හම්බුනේ. අර ඕස්ට්‍රේලියාවේ ඉන්නද? ඔව්. එතකොට ඒ කාලෙදිද සර් මේ වත්ත මිලදීගෙනද තිබුණේ? නෑ නෑ එතකොට නෑ. පස්සේදී ගත්තේ මේක. ගන්නේ කාලේ වතු හෙව්වා ඉතින් හම්බ වැඩි හොඳ වත්තක් හම්බුනේ නෑ. ආරාමෙට පස්සේදී අර එක්කෙනෙකුට කියලා තිබුණා මේ වත්තක් හොයා දෙන්නේ. එයා ඉතින් වත් දෙන්නේ එක වත්ත හොයලා ඒ පාර මට ශාලාම හිටියේ නෑ. එදා ගෙදර මට බස් එකෙන් බහලා ලියුම් කරලා දීලා ගියා ඇඩ්‍රස් එක මේ. ඒ සැරේ තමයි ශාලාමේ බලන්න ආවයි පාර වත්ත. වත්ත ගත්තේ කොහොමද කියලා මැඩම්ට මතකද? වත්ත ගත්තේ බටුවන්තොඩයි මහත්තයාට කියලා තමයි ගත්තේ. ශාලාමේ කතා බහ කොල්ලයි පාර තමයි ගත්තේ. වත්ත අරගත්තට පස්සේ එතකොට මැඩම් ළම හිට ආවද? ඔව් අපි ඇවිල්ලා ගියා ඉතින්. මෙහෙ ආවේ ගොඩක් ටිකක් කල් ඉඳලා අපි. මේ පදිංචියට ආවේ? පදිංචියට ආවේ දැන් ගේ මාරි ගත්තගෙන ඉතින්. ගේ හොඳට තිබුණ නැහැ නේ කාලේ. අපි ගේ හදාගෙන තමයි ආවේ හොඳට. මං ඉතින් ඇවිල්ලා යනවා නිතරම වගේ. එතකොට ලුම්බිනි වත්ත අරගෙන මැඩම්ලා මෙහෙට ආපු විදිය මතකයිද? ලුම්බිනි වත්තේ පදිංචියට ආපු විදිය? මම මේ අපි දෙන්න එක්ක ඇවිල්ලා ඒ පාර කට්ටියට කියලා ඉතින් මේ පාටියක් එමති උනේ. ඒක ගත්ත මේව කරාට පස්සේ ලොකු දුවයි තාත්තයි එනවා කොච්චර වත්තේ ඉතින් වත්තට. වත්තට ඇවිල්ලා යනවා. මම මොරෝකනේ ඉන්නේ ඉතින්. දුවලත් අර පොඩි දුවත් එක්කම මමත් එනවා නිතරම වගේ. ඒ කාලේ හරි සීතලයි මෙහෙ ඉන්න බෑ අමාරුයි අප්පත්. එතකොට හිටියේ මැඩමුයි සර්වි විතරයිද? චූටි දූ හිටියා. ඒ සැරේ කොන්නන්ට එකට දැම්ම මාතර. අපි දෙන්න විතරේ පස්සේ ගෝලේකුත් නවත්ත ගත්තා ඉතින්. වත්තේ දලු ටිකම හදන්නනේ ෆැක්ටරිය පටන් ගත්තේ. කොහොමද ෆැක්ටරිය ටික ටික දියුණු කරගත්තේ? දලු කට්ටිය ගේන්න අහනවා ඉතින්. යාලහම ගේන්නේ කියලා. ගොඩක් කට්ටිය ඉතින් ආවයි පල් දුන්නා දලු. යාලහමත් එක්ක සම්බන්ධ වුණා ගොඩක් කට්ටිය. කට්ටියට කොහොමද ඉතින් හරි ආදරේනේ කතා බහ කරලා ඉතින් එහෙම තමයි දියුණු කරගත්තේ ඉතින් හොඳට. එතකොට ලුම්බිනි වත්තෙන් පස්සේ සර් තවත් වත්තු ගත්තද? බානගලක් ගත්තා ඉඳමා. ඊට පස්සේ තමයි මේ කොටුඹ ඒකෙන් ගත්තා. කොටවල එකක් ගත්තා. ඉතින් ඒව ගත්තා ඉඳන් දෙක තුනක්
ඒවා ඉතින් ගෙවල් හැදුවා හැම එකේ. වැඩ නම් කෙරුවා ඉතින් සේරම ටික නිකන් හිටියේ නෑ. සේරම දියුණු වෙන්නම තමන් ඉතින් වැඩ කළා. මට නම් ඉතින් දැන් මතක් වෙනකොටත් හරි හිතට අමාරුයි. ඉතින් මොනවා කරන්නේ? ඉතින් ඔහොම තමයි ජීවිතේ කියන්නේ. එතකොට අපි අහලා තිනවා මැඩම් සර් කලින් මේ මැනික් ව්‍යාපාරයක් කරා කියලා. ඒ බිස්නස් එක කෙරුවේ. ඔව්. බානගල ඉන්න කාලේද මේ ඔව් බානගල ඉන්න කාලේ. එමය ඉතින් ආලහින්ට කෝල් එකක් දීලා හැවුවා. මෙන්න මෙහෙමයි ඇවිල්ලා ඉන්නවා මැනික් අරගෙන කියලා. මැනික් ගලා. ඉතින් කිව්වා හොඳ නම් අරගන්නේ කිව්වා මට කිව්වා. තාලි තිබුණා ඉතින් මයි ගාව මං කිව්වා එහෙමනම් මට දෙයි ඒගොල්ලෝ ගන්න කිව්වා. මම ඉතින් ගත්තයි බලේට. මැඩම් සල්ලි දීලා ගත්තයි. ඔව්. වස්තේ ඉතින් හොඳයි කිව්වා ඒක ටිකයි ගත්තාන් ඉතින් අර මැනික් පෙන්නනෝනේ මටත් ඉතින්. ඒකෙන් ඉතින් සාමාන්‍යයෙන් ඉතින් තේරුම් ගන්න පුළුවන් ඉතින්. ඉතින් ඒ කාලේ ආලාමි කරපු දේ ඕක තමයි. ඒ කාලේ තමයි මේ මැනික් මැනික් එතන මැනික් බිස්නස් එකට මැනික් ගල් ගන්න ඒවා මේ කරේ කට්ටියට කියලා. ඒ කාලේ තමයි හම්බ වුනේ මැනික් ගල් ගොඩක්. එතකොට ෆැක්ටරිය පටන් ගත්ත කාලෙත් අර මැනික් ව්‍යාපාරයත් එහෙමම කරගෙන ගියා. ඔව් කරගෙන ගියා. ගේනෝනේ මේ පල්ලේකම මිනිස්සු හිට අරන් එනවා අපේ ගෙදරට. මැනික් ගල්. අපි දන්නවා මැඩම් සර් හරිම පිළිවෙලකට දවස ගත කරපු කෙනෙක්. අපි කැමතියි දැනගන්න කොහොමද උදේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලා දවස් ඉවර වෙනකන් සර් කොහොමද දවස් ගත කරේ කියලා ඉතින් බලන්න මේ කට්ටියට ගිහින් ඇවිල්ලා ඉතින් ඒ කාලේ වැඩි ඔය පත්තර කියන්නේ නැහැ ඉතින්. නිකන් ඉන්න කාලේ නම් පත්තර කියවනවා. ඉතින් පොත් බලනවා. ඒව තමයි නිකන් ඉන්නේ ටීවී බලනවා. ඕවා තමයි කරන්නේ. තමා දාලා තේත් හදනවා ගිහිල්ලා මං නැගෙන්නෙත් වෙලා. දැන් හවසට වුණත් දැන් අපේ කට්ටිය මේගොල්ලෝ ගිහින් ඉන්නවා නම් දූල පුතාලා තේ හැදලා දෙනවා කට්ටියට. තේ පොඩ්ඩක් තමයි හැමෝටම තේ හදන්නේ. ඔව්. ඉතින් කවුරු ආවත් කියනවා වාඩි වෙන්න කියලා. කන්න දෙන්න, තේ බොන්න දෙන්න. ඒව තමයි තේරෙම. එතකොට මැඩම් අපි මේ මෑත කාලයක් වෙනකන් සර් ෆැක්ටරියට ආවා. අපි දකිනවා හැමදාම උදේ 7 වෙනකොට සර් ෆැක්ටරියට එනවා. ඉස්සර ඉඳලම සර්ගේ එහෙම දිනචර්යාව. ඒව තමයි පැට්ටියට එනවා හැමදාම දෙපාන්දරම ඉතින් තේක විව් ගමම එනවා. ඉතින් යන්නේ 10ට විතර වෙනවා 10ක් පහ වෙනවා සමාදාට ඇවිදලා හැමතැනම පාටස් වල කට්ටිය ඉන්නේ වයි ඒ ඇවිදලා කතා බහ කරලා තමයි එන්නේ. ඉතින් මමත් ඉන්න එනකන් කොයි වෙලාවක හරි දැන් කෑම කන්න එහෙම නැත්නම් ඉතින් මං තනියම කන්ටයි. සර් එනකම්ම ඉන්නවා. අපි කැමති මැඩම් දූල තුන්දෙනා ගැන තව විස්තර ටිකක් දැනගන්න. දූලා ඉතින් ලොකු දූ කොළඹ ලොකු දූ පේරාදෙනියනේ කැම්පස් එකේ හිටි. එයා ඉතින් ආව කැම්පස් එකෙන් ඇවිල්ලා ඒ පාර ඉතින් රස්සාවකට යන්න කියලා ඉතින් තාත්තා කිව්වා මොකක් හරි හොයාගන්න. ඒ වුණාට මහත් බැන්ද රේණුක මහත්තයා කැමති වුණේ නැහැ යන්න. දැන් ඉතින් දුවෙක් ඉන්නෝනේ දූටත් ඉතින් දැන් උගන්නලා දැන් රස්සාවක් කරනවා යත්. අනිත් දූ දෙවෙනි දූ ඉතින් ඉන්නේ ඕස්ට්‍රේලියාවෙනේ. එයත් ඉතින් ඒ ඉන්නෝ දූ ඉගෙන ගන්න දැන් ඒත් රස්සාවක් කරනවා දූ. දූටි දෙවෙනි දූ මාතර ඉන්න දූ එයාගේ පුතාලා දෙන්නම දැන් ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගත්ත. දැන් ඒත් විභාග පාස් කරලා දැන් රස්සාවල් කරනවා ඒ දෙන්න. අපිට ඉතින් හරි සතුටුයි මට ඉතින් ඒගොල්ලෝ ගැන. හොඳයි ඉතින් නෝලටි කවුරුත් ඉතින් මට ආදරේ ඒගොල්ලෝ හරියට. එතකොට දරුවෝ හැමෝම ගමෙන් පිට ඉස්කෝලවල කොළඹ මේ මියුසියස් තමයි හිටියේ වඩුන් දිනාම. අර මේ මාතර හිටිය දුත් පස්සේ මියුසියස් එකට. අපි යනවා බලන්න ඉතින් නිතරම අපි දෙන්නයි. ඔය ඉන්න තැන්වල යනවා බලන්න දැන් පුතා වුණත් හරි මෙහෙ හිටියම ඒත් අපි යනවා බලන්න බණ්ඩාර වෙන පැත්තේ. මේගොල්ලෝ කොහේ හිටියත් අපි යනවා බලන්න අපි දෙන්න එක. ගිහිල්ලා ලේලිලාට බෑනලාට හරි ආදරේ ඉතින් කට්ටියටත්. හැමෝටම එක වගේම ආදරේ. අපි චමින්ද සර් ගැන කතා කරොත් මැඩම්ට මොකද හිතෙන්නේ? පුතා ඉතින් හොඳයි නේ. පුතා හිතේ දිගටම ඉතින් අන්න සේරම විභාග පාස් කරලා සේරම දැන් හරකට යනවනේ ඉතින්. හරට ගිහිල්ලා දැන් තේ මේව කරනවා ඉතින් පුතා කොච්චර හොඳද ඉතින් මම ඉතින් පුතා ගැන සතුටුයි නේ ඉතින් ගොඩක්. කොච්චර යනවනේ පිටරට ඉතින් ජපාන් ඇමරිකාව යනවනේ හැමතැනම. තාත්තයි ඉතින් ඒව කරන්න ඕනේ නැහැ නේ ඒට. චමින්ද සර්ගේ පුංචි කාලේ පොඩි කාලේ කොහොමද ගත වුනේ මැඩම්? ඒ දැන් මම අපි හිටියේ මං හිටියේ මොරෝකනේ. ඒ ස්කෝලේට දැම්ම ඉස්සෙල්ලාම එක්ක ගිහිල්ලා ඉතින් අර ටීචර්ස් දැම්ම මාත් එක්ක යාළුවෝ ඉතින්. ඒකට වාර දුන්නා. ඒ ස්කෝලේට දාලා මං ඉතින් යනවා හැමතිස්සෙම ඉතින් යනවා බලන්න එක්කෙන්නේ යනවා. ඒ ඉතින් ස්කෝලේ ඇදලා ඇවිල්ලා ඉතින් මං වඩාගෙන ඉන්නේ ස්කෝලේ ආවම තර ගේට්ටුකෝ. කට්ටිය බලබල යනවා මොකදයි කියලා hina වෙවි ඉතින්. ඒ කාලේම ඉතින් හත්තේ තමයි ඒ පාර
එහෙන් අය කොල්ල දැම්ම වෙන ඉස්කෝලේට. ඒ කාලේ ටීචර්ස් තමයි මම හෙත් නරෝක එහෙ ආදරේ මොගාට කට්ටිය. මාත් එක්ක චාලුයි ඉතින් හොදට. ඒ කාලේ ඩිංගක් නැත්තම් අඬනවා. සාමාන්‍යයෙන් වයස කීයේදී විතරද මැඩම් මේ? ඒ අවුරුදු 6ද කොහෙද මන් දන්නේ 6 රාත්‍රී මායි අපි දෙන්නේ යනවා බලන්න හැමදාම වගේ ඉතින්. ඊයේ දවසේ මේ ඇඬුවා අපි එනකොට. මෙන්න ඊට පස්සේ යනකොට ෂෝකෙට ඉන්න. කිසි එකක්. අත්ත කියනවා එදා ඇඬුවනේ අද හොඳට ඉන්නවා කියලා. ඒ හැරි අර කලබල කාලේ එක්කාවේ පුතා. ඕ ඇවිල්ලා මෙහෙ රාහුලි ඊට පස්සේ ගියේ මාතර. ඔව් රාහුලි දැන්. මැඩම්ට මතකද අපි චමින්ද සර් කොයි කාලේ වගේද මේ ෆැක්ටරියත් එක්ක සම්බන්ධ වුණේ? තාත්තේ බාර දුන්නානේ පැත්තේ මෙයා තැන් තැන් වල එක ගිහිල්ලා වුණු කෙරුවනේ. ෆැක්ටරිය වැඩ බාර දෙන්න කලින් සර්ව යවල පුහුණු කෙරෙව්වා. පුහුණු කෙරුවා හැමතැනම ගිහින් කම්පැනි එකත් එක්ක ගිහිල්ලා හිටීම කළා. ඉතින් ගත්තා මේ පැටියට. ඒ දවස් නම් මට මතක නැහැ කොහොමද කියලා මේ ඒතරේ මේ ඉතින් තාත්තා ඉංග්‍රීසි පුතාට ඒ පාර වාර දුන්නා. වාර දීලා ඉතින් මේ පඩියක් ගෙව්වා ඒ හරියට ඒ පඩියකට තමයි වැඩ. ඔව් වැඩකුලේ වාර දුන්නේ නැහැ එකපාරටම. වාර දීලා ඉතින් එහෙම වැඩකොල්ල තමයි පස්සේ තමයි වාර දුන්නේ. ඒවා පිළිවෙලකට කරන්න ඕනේ තේරෙම ඉතින්. පුතා ඉතින් ඉගෙනගෙන ඉවර වෙලා යන්න හැදුවේ. ඉතින් අපි ඇදී නැහැ ඒකට. පැටි කරන්න කෙරෙන්නේ නැහැ නේද? මමමයි කිව්වේ යවන්න නම් එපා කීයට පස්සේ. පටන් ගත්ත ෆැක්ටරිය අද වෙනකොට ගොඩක් දියුණු වෙලා තියෙනවා නේද? මැඩම්ට ඒක ගැන මොකද හිතෙන්නේ? දැන් ඒක ඉතින් හොඳයි. ඉතින් පුතා දැන් තවත් දියුණු කළා. ඉතින් යාළහමින් දෙවුණා. ඉතින් පුතානේ ටික දියුණු කරනවා. ඉතින් මට හරි සතුටුයි ඒක. මේ ලුම්බිනි කියන සන්නාමය අපි හදලා තියෙන්නේ ගුණාත්මකතේ. ක්වොලිටි එකට තේ හදනවා කියලා තමයි කියන්නේ. සර් ඒ කාලේ ඉඳලම මේක මේ පිළිවෙලට කරගෙන ආව නේද මැඩම්? දැනට උනත් කට්ටිය ඉතින් හරියට වන්නා ගන්න ඕනේ. ශාලාම මේමයි කියලා. ශාලාම ඉන්න කාලේ මේ කියලා ඉතින් මයික කියනවා ඇවිල්ලා. එතකොට මැඩම් දැන් ෆැක්ටරිය පටන් ගත්ත මුල කාලේ ඉඳලම වැඩ කරපු අර රාලහාමිට ලැබිව වැඩ කරපු පිරිසක් හිටියනේ. ඒගොල්ලොත් එක්ක මැඩම්ගේ කොහොමද තිබ්බ සම්බන්ධය? රාලහාමි යාලට කොහොමද සැලකුවේ? සලකනවා ඉතින් හොඳට. මම වුණත් ඉතින් ආදරේ ඉතින් ඒ කට්ටියට ඉතින් කාටත් ඉතින්. දැනට උනත් ඉතින් මම දැනට උනත් ඉන්න කට්ටියට හරි ආදරේ. එහෙම පස්සේ යන්නේ නැහැ වගේ. ඒ කාලෙත් එහෙමයි ඉතින් මම කාට උනත් සලකනවා හොඳට. මමයි රාලහාමි අපි දෙන්නෙක් ඉතින්. දැන් වෙනකොට මැඩම්ගේ කොහොමද දවස ගත වෙන්නේ? මම ඉතින් පොත් බලනවා, පත්තර බලනවා, පොත් බලනවා ඒව මේව තමයි ඉතින්. වැඩ කරන්න මට ආසයි මේ කට්ටිය මට වැඩ කරන් දෙන්නේ කෑ ගහනවා. අපි ඉන්නේ පයින්නවා කෑ ගහනවා මම ඉතින්. එහෙම ප්‍රශ්නයක් නැහැ මම ඉතින්. පොත් බලන්නේ කරන් දෙයක් නැහැ නේ. අපිට වැඩ කොල්ල පුරුදු වුණා කම්මැලි නිකන් ඉන්න එකයි වෙලා තියෙන පස්සේ. ඒ දවස්වල මැඩම් මොනවද කරේ? මැඩම් කිව්වා අපිට එළවලු හිටෙව්වා ගෙදර. ඒ වගේ තාම මොනවද? ඒ වගේ වැඩ කරුවා. ඉතින් ගෙදර වැඩක් කරනවා මම තේරෙම. කන්න වියන්නේ ඒව තේරෙම කරගන්නේ මම ඒ කාලේ. දැන් ඔය සිරිපාල වුණාත් මගෙන් තමයි ඉගෙන ගත්තේ කෑම. කවුරු ආවත් මම දැන් මගෙන් ඉගෙනගෙන ඉන්නවා කීප දෙනෙක්ව කන්න යන අපේ. මං ගෙදර ඉද්දි එහෙමනේ අපේ අම්මා හිටියේ අම්මාලා ඉන්න කාලේ ඉතින් තේරෙම මං කරගන්නවා අපි දෙන්න එක අම්මයි මයි. එහෙම තමයි අපි කෑම කම්මැලි නැතුව හැදුනේ විදියට. මැඩම් සාමාන්‍යයෙන් දවසකට තේ කෝප්ප කීයක් විතර බොනවද? උදේටයි 10ට විතර බොනවා. ආයි 3 7 පාට විතර බොනවා. ආයි මන් ඉතින් ආය ආමාට විතර ඒක බොනවා. දවසට තේ කෝප්ප 4ක් විතර බොනවනේ. කර වීල පුරුදු වෙලාම දැන් හැන්දෑවටත් බොන්න එක වුණාද ඒක. අද වෙනකොට අපි සර් පටන් ගත්ත ෆැක්ටරිය ලුම්බිනි ෆැක්ටරි එක අද වෙනකොට සෑහෙන ලෝකෙ ප්‍රසිද්ධ වෙලා සෑහෙන සම්මාන දිනනවා. ඒ වගේ ලුම්බිනි කියන සන්නාමය සෑහෙන දියුණු වෙලා තියෙනවා. මැඩම්ට ඒක ගැන මොකද හිතෙන්නේ? මට ඉතින් හරි සතුටුයි ඉතින් ඒක ගැන. මතක් වෙනකොට ඉතින් කොච්චර දියුණුවක්ද කියලා. මගෙන් ඉතින් කට්ටියත් අහනවා කොහොමද දැන් හොඳයි නේද දියුණු නේද කියලා ඉතින් කොහොදීලා හිට මගේ නෑදෑයෝ ඉන්න කට්ටිය. පුතා හොඳට කරනෝ නේද කියලා අහනවා ඉතින්. මැඩම්ට මොනවද කියන්න තියෙන්නේ? අපි බලාගෙන ඉන්න අයට මොනවද කියන්න තියෙන්නේ අන්තිමට? ලුම්බිනිය ගැන මැඩම්ට හිතන දේ? ලුම්බිනිය ඉතින් දියුණු වෙවි නේ ඉතින් හොඳයි නේ ඉතින්. දියුණු කරන්න ඕනේ පුතා ඉතින් පස්සේ යන්නේ නෑනේ.
ඉන්න ටිකේ ඉතින් මට හරි සතුටුයි ඉතින්. ඉතින් අපි අද ලුම්බිනි සන්නාමය පිටිපස්සේ තියෙන අතීත කතාවල් ගොඩක් දේවල් කතා කරා. අද අපිත් එක්ක සම්බන්ධ වුණු මේරි අබේවික්‍රම ගුණවර්ධන මැතිණියට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා, නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තවත් දීර්ඝ කාලයක් අපිත් එක්ක මේ විදියටම ඉන්න ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි මැඩම්. අපි ටීටෝක් කැට්වාඩිය අපේ ඊළඟ එපිසෝඩ් එකෙන් ලුම්බිනි ඉතිහාසය ගැන තවත් කතාවක් එක්ක ආයමත් හම්බ වෙමු. හැමෝටම ස්තුතියි.